අපි අද වීඩියෝෙන් කතා කරමු බෙන්ච් මාකින් ගැන. බෙන්ච් මාකින් කියලා කියන්නේ මොකක්ද? අපි හිතමු අපි ව්‍යාපාරයක් කරනවා. එහෙම නැත්නම් අපිට ආයතනයක් තියෙනවා. එතකොට අපිට අවශ්‍යයි ඒ ආයතනය හෝ ව්‍යාපාරය වෙළඳපොලේ තියෙන ඉහළ මට්ටමේ ආයතන සමග සංසන්දනය කරලා ඒ ආයතන ලබාගත් විශිෂ්ට ප්‍රතිඵල සහ එම ප්‍රතිඵලවලට යාමට අනුගමනය කළ ක්‍රියාවලි අධ්‍යයනය කරලා ඒවා අපේ ආයතනය තුළ ස්ථාපනය කිරීම මගින් අපේ ආයතනයත් ඒ මට්ටමට ගෙන යාමට. ඉතින් ඒකට අනුගමනය කරන ක්‍රියාවලින් සමූහයක් තමයි බෙන්ච් මාකින් කියලා කියන්නේ. අපි මේක උදාහරණයකින් බලමු. අපේ සමාගම ආධුනික සමාගමක්. ඒ වගේම ඒ ශේෂ්ත්‍රයේම වෙළඳපළ ප්‍රමුඛයෙක් වන සමාගමක් තියෙනවා. දැන් අපේ සමාගමට අවශ්‍යයි අපේ සමාගමත් ඒ මට්ටමට දියුණු කරන්න. ඉතින් ඒ අවසාන ඉලක්කයට යාමේදී කුඩා මට්ටම්වල ඉලක්ක, ක්‍රියාකාරකම්, උපාය මාර්ග ස්ථාපනය කරන්න සහ අනුගමනය කරන්න සිද්ධ වෙනවා. මෙන්න මේවට තමයි බෙන්ච් මාකින් කියලා කියන්නේ. අපි මෙතනදී සංසන්දනය කරන සාධක තමයි නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලියට ගත වූ කාලය, නිෂ්පාදන ගුණාත්මක භාවය, නිෂ්පාදන වියදම, භාණ්ඩයේ විකුණුම් මිල, නව තාක්ෂණික උපක්‍රම, මේ වගේ දේවල් ගොඩක්. අපි මේ දේවල් ගැන විස්තරාත්මකව කතා කරමු. බෙන්ච් මාකින් වලදී අපිට ප්‍රධාන ආකාර කිහිපයක් හඳුනගන්න පුළුවන්. පළවෙනි එක තමයි ඉන්ටර්නල් බෙන්ච් මාකින්. ආයතනය තුල විවිධ ඩිපාර්ට්මන්ට් අතර, සෙක්ෂන් අතර, ශාඛා අතර සංසන්දනය කිරීම මේ ගණයට අයිති වෙන්නේ. කම්පිටිෂන් බෙන්ච් මාකින්. වෙළඳපළ තරඟකරුවන් අතර සංසන්දනයන් සිදු කිරීම. මේ මූලික ආකාර දෙකට අමතරව අපි සංසන්දනය කරන සාධක අනුව බෙන්ච් මාකින් විවිධ ආකාරවලට බෙදා දක්වනවා. ඒව තමයි ප්‍රොසෙස් බෙන්ච් මාකින්. ආයතනයේ පවතින විවිධ ක්‍රියාවලින් ඊට සමාන ක්‍රියාවලි පවතින අනෙක් සමාගම් සමග සංසන්දනය කිරීම මේකට ඇතුළත් වෙනවා. ඒ කියන්නේ අපි කරන නිෂ්පාදනයම සිදු කරන තවත් සමාගම්වල ක්‍රියාවලින් දෙස බලලා අපිට ලබා ගන්න පුළුවන්, අපිට ඒ මගින් ඉගෙන ගන්න පුළුවන් මොනවද කියලා සංසන්දනාත්මකව බැලීම තමයි අපි මෙහිදී සිද්ධ කරන්නේ. ෆන්ක්ෂනල් බෙන්ච් මාකින්. තරඟකාරී සමාගම්වල පවතින ක්‍රියාකාරීත්වයන් සංසන්දනය කිරීම තමයි මේකට අදාළ වෙන්නේ. ස්ට්‍රැටජික් බෙන්ච් මාකින්. ඒ කියන්නේ තරඟකාරී ආයතනවල පවතින විවිධ උපාය මාර්ග සංසන්දනය කරලා බැලීම. මේ ආකාරවලට අමතරව තවත් විවිධ ආකාරවල බෙන්ච් මාකින් ක්‍රියාවලි පවතිනවා. ඒක ඒ අවස්ථාව අනුව වෙනස් වෙනවා. මේ දැක්වේ මූලිකම ආකාර කිහිපයක් පමණයි. බෙන්ච් මාකින් ක්‍රියාවලියේදී සාමාන්‍යයෙන් භාවිත කරන පියවර සලකලා බැලුවොත් පළවෙනි පියවර තමයි අපේ ආයතනය නඩත්තු ක්‍රියාවලියට වඩාත්ම අදාළ වෙන ප්‍රධාන දර්ශක හඳුනා ගැනීම. උපකරණ ක්‍රියවීම, නඩත්තු වියදම්, අපි මීට පෙර වීඩියෝවලදී කතා කරපු OEE වගේ ක්‍රියාමාර්ග මේකට ඇතුළත් වෙනවා. අපේ ඉන්ඩස්ට්‍රීකට, අපේ ක්ෂේත්‍රයට අදාළ බෙන්ච් මාක් පිළිබඳව පරීක්ෂා කිරීම. මේ පියවරේදී කර්මාන්ත උපදේශන ආයතන, වෙළඳ ප්‍රකාශන සහ බෙන්ච් මාකින් දත්ත වගේ දේවල් පරීක්ෂා කරලා බලන්න පුළුවන්. තුන්වෙනි පියවර වෙන්නේ හඳුනාගත් දර්ශක සඳහා සංවිධානයේ වත්මන් කාර්ය සාධනය පිළිබඳව දත්ත එක්රැස් කිරීම. මේ පියවරේදී නඩත්තු වාර්තා විශ්ලේෂණය, සේවකයන් සමග සමීක්ෂණ හෝ සාකච්ඡා පැවැත්වීම සහ උපකරණවල ඇති සංවේදක, එහෙමත් නැත්නම් සෙන්සර්ස් මගින් දත්ත එක්රැස් කිරීම වගේ දේවල් මේ පියවරට අදාළ වෙනවා. හතරවන පියවර තමයි අපි දැනට හඳුනගත්ත බෙන්ච් මාක් හෝ හොඳම භාවිතයන් වල කාර්ය සාධනය පිළිබඳව සැසඳීමට ලක් කරලා බැලීම. මේකෙදි මේ දේවල් වලට සංඛ්‍යානමය විශ්ලේෂණයන්, එහෙමත් නැත්නම් දෘශ්‍ය නිරූපණ උපාය මාර්ග වගේ දේවල් භාවිත කරලා
ඒ සාධකවල දුර්වලතා සහ ශක්තිමත් බව වගේ දේවල් අපිට සංසන්ධනය කරලා බලන්න පුළුවන්. අවසාන වශයෙන් අපි සිදු කරන්න ඕන දේ තමයි කාර්ය සාධන ඉලක්ක සැකසීම සහ වැඩි දියුණු කිරීම සඳහා ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම. මේකට භාවිත කරන්නේ අපි මීට පෙර පියවරේදී නිර්මාණය කරපු බෙන්ච්මාර්ක් ප්‍රතිඵල. හොඳම භාවිතයන් හඳුනා ගැනීම, ක්‍රියාවලි වැඩි දියුණු කිරීම, නව තාක්ෂණ සහ උපාය මාර්ග සඳහා ආයෝජනයන් සිදු කිරීම වගේ දේවල් මේ පියවරට අයත් වෙනවා. බෙන්ච්මාර්ක් වලදී අපිට ලැබෙන ප්‍රධානම වාසි කිහිපයක් සැලකුවොත් පළවෙනි එක තමයි හොඳම භාවිතයන් හඳුනා ගැනීම. එතකොට බෙන්ච්මාර්කින් වලදී පුරෝගාමී සමාගම්වල හොඳම භාවිතයන් හඳුනගන්න සහ ඉගෙන ගන්න අපිට හැකියාවක් ලැබෙනවා. එතකොට අපේ සමාගමේ ක්‍රියාවලින් වැඩි දියුණු කරන්න සහ වැඩි කාර්යක්ෂමතාවක් ලබා ගන්නත් අපිට පුළුවන් වෙනවා. කාර්ය සාධනය එහෙමත් නැත්නම් පර්ෆෝමන්ස් වැඩි දියුණු කිරීම. අනෙක් සමාගම් වලට සාපේක්ෂව අපේ ආයතනයේ කාර්ය සාධනය සංසන්දනය කිරීමෙන් ආයතනය තුළ වැඩි දියුණු කළ යුතු ක්ෂේත්‍ර හඳුනාගෙන වඩාත් හොඳ කාර්ය සාධනයක් සඳහා හේතු වන වෙනස්කම් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවා. වැඩි දියුණු කිරීම උදෙසා පෙළඹවීමක් ඇති කිරීම. බෙන්ච්මාර්කින් ක්‍රියාවලියේදී ඒ අදාළ ඉලක්ක සපුරා ගැනීමේදී සහ පැහැදිලි ඉලක්ක ලබා දෙනකොට එහි ප්‍රතිලාභ ලැබෙද්දී සේවකයන් තුළ ඉබේම මොටිවේෂන් එකක් ඇති වෙනවා.